අඩෝ ඒ බන් නිකන් මට තේරෙන්නේ මං එක තැන දුවනවා වගේ. ඇත්තටයි බම් මේ අපි බොරුවට දුවන්නේ. මට නම් නවතිනවා. අඩෝ මල්ලි දුවපන්. ඈ අඩෝ හයියෙන් දුවපන් දුවන්න බෑ නම් අයින් යන් බම්මට්ටයකෝ තොට පේන්න අපි මොනවා කරනවද මේ අපිත් දුවන තමයි යකෝ. මෝඩෙක් අය කෑ ගහන්න නැතුව ඉඩ තියෙන විදිහට දුවපන්. අඩෝ අරු ස්පයිඩර්මෑන්ද බම් පැන පැන යන්නේ. ඒ මටත් හිතනවා බං එහෙම යන්න. ඒ උඹට බෑද බං එහෙම යන්න. එහෙනම් ඔන්න බලාගනි. හුයියා හුයි. අඩෝ කකුල ඉරුණ ගනින්. බලගේ අම්මගේ ස්පයිඩර්මෑන්. අඩෝ අදිති බලන්න එතපො යකෝ තෝ වැරදි තැන් වලට තල්ලනවා. කටවහගෙන ඉඳහන් යකෝ වැරදි තැන් තියා උඹ ඉඳපු තැනක්වත් හොයාගන්න නැති ඒ තව ටිකක් කළා යත්. මල්ලිලා බය වෙන්නවා මම මල්ලිලා බේරගන්න. මදින්නම් අයියේ අරු වගේ ගොන් ආතල් නම් ගන්න එපා. මල්ලි වැඩේ පොඩ්ඩක් පච වුණා බං. තොට කිව්වනේ මං එපා කියලා. දැන් ඔක්කොම බලාගෙන මගේ වැඩ. අඩෝ උඹ නියමයි බං මාත් එනවා. මාවත් ගන්න. අයියේ ඔයත් එනවද? උඹ උඩට ඇවිල්ලා ගැට ටික ලෙවුවනම් මටත් එන්න තිබ්බා. ආගුඹලගේ නාකි ගෑනිත් පාවි එනවා. මට කොහෙද බං ආච්චි කෙනෙක් ඉඳී? අයියෝ බලහංගු ජනේලටලා බොහොම අමාරුවෙන් එල්ලිලා ඉද්දි නාකි පඩංගුවක් කර ගහගෙන යනවනේ. දැන් ඉතින් දුවහන් කකුල් දෙකට වැඳ වේග එනවා තුස්සගෙන. මට කිස් මැදිස් ඩයල්ලස් ඇදලා ඉතින් මේ පැත්තට එනවා. ඔව් සද්දේම කරන්න එපා. ඔය හැරුණොත් එහෙම හැමදේම අනිත්‍යයි දරුවා. තොට දැන්දනාකෝ හැමදේම අනිත්‍යයි කියලා තේරුණේ. තෝ ඉස්සරහා බලාගෙන සරන් ආව නම් තොට අනිත්‍ය බව පෙනිලා මේ වෙද්දි. අනේ දෙවියනේ මගේ මැද කොණ්ඩේ ටික වැවේවා. අන්න එකෙක් මොනවද කියලා ළඟින් ගියා. මං නම් හිතන්නේ ඌ මැරෙයි වගේ. මැරෙන්න නේ උන්ට යන්න දියා. මල කෙලිය යන්න තව පොඩි වගේ එක්කෙනා මේ පැත්තට. මොන මගුලක්ද බං මෙතන වෙන්නේ පැටව ගහනවා වගේ එනවා ඉවරයක් නෑ බං. හිතුනොත් මං දැන් දුවනවා පිටිපැස්සට. පිටිපස්සට දුවන්න ඕන වෙන එකක් නෑ බං. ඔල් ටික කනගාටම ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ. දැන් නම් බයටම මයිලුත් කෙලින් වෙලා තියෙන්නේ. බය වෙන්න එපා මම ආවා.